අලුත් ඇහැකින් ඒ දිහා බලන්න තියෙන හැකියාවට කියනවා ප්‍රතිභාව. සරලව කිව්වොත් වැටහෙන නුවණ. ප්‍රතිභාවේ කොටස් දෙකයි අනුභූතිය නැත්නම් අත්දැකීමයි පරිකල්පනයයි. පරිකල්පනය කියන්නේ ඒ ලැබෙන අත්දැකීම් විවිධ විදිහට එක එක කෝණ වලින් මුළු පවුල පෙරදී හොදන 7-8 වර කඩේ දුවන ලෙච්ච මීට ABC අඳුර ගන්න බෑ. ඔන්න දෙන්නගේ වෙනස. මේ තරම් සියු මෙලිග කලුගල් හිතන්නට බැරි නිසා ගෙදර උදේ ඉඳන් හැන්දෑව වෙනකන් වීකෙටුවට මේ කෙනාට කිසිම දෙයක් ලැබිලා තියෙනවද? ගුණේ පණේ නැති ගඩේ වල වීකෙටු පිට පණි විඩාවේ වීකෙටු ආමිස ලැබුණ දෙයක් නැත ගෙදරට ආවේ හැන්දෑවේ. මොකද කියන්නේ? ගින්දරේ නොයන කෑමක් බොහෝමා අන්දරේ කිව්වේ උගඩු ගැනීමා. මල්වල හොඳ සුවඳ මිස පාටක් කොයිද? ඒවා මොලොක් බව තේරෙනවා මටද? ඇල්ලුවම මල් පෙති මොලොක්. පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින් මෙන්න මේ ස්තූපේ හදන හින්දා මෙතන විමානයෙන් අයින් වෙන්නේ. අන්තිමට යා කැමති වෙනවා යන්න. හැබැයි ඒක ඉල්ලීමක් කරනවා. මහින්ද චන්ද්‍රසේකර කියනවා පැන මඩ කඩਿੱති වැවුතාවලු වැහි කාලේ පෙන්වා මඟ නොමඟ නොවැටි යන තාලේ අපේ ජීවිතේ මඩ කඩਿੱති වලින් පැනගෙන යනවා කියලා උපකල්පනය කරේ උදාහරණයට ගත්තේ ජීවිතයේ අභියෝගات එක්ක ජයගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ඔයාලා දන්නවා තුමුල නමනුකුල ගීතවල ඇහුවා. ඒ ගීතේ රචනා කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ සුගත් ගාමිණී බණ්ඩාර නම් පාසල් ගුරුවරයෙක් අපේ ප්‍රදේශයට තාම ගෞරවයක් ගෙන දුන්න කෙනෙක්. එයා කියනවා කොල්ලණි ගම්පෙත දැවෙන්න ගිනි මැද සුනිල දිය පිරි විලකි පාසල එවිල්ල මැද පිපි සුදු නෙළුම් මල මගේ ආදර ගුරුතුමී